මම යන පාරදී තමයි මම මේ දැක්කේ. මේ පාර දිගටම ඔක්කොම තියෙන්නේ ගොඩක් පළතුරු වර්ග. අපිට රැතින් වෙන්නේ අපි යන්න හදන කැලේ. බලමු ඉස්සරහට ගිහලා මොනවා වෙයිද කොහොම වෙයිද කියලා. මේ කැලෑවල වලස්සු ඉන්නවා සාමාන්‍යයෙන්. බලන්නකෝ. මාර ලස්සනයි. වල එක්කත් සෙට් එකක් දාන්න. බලාගෙන යමු. අඩියයි උස. සද්දේ තියෙනවා අඩි 10ක විතර. ඔෆ් රෝඩ් එකක්. ගොඩක් අයගේ හීනක් මේක. පේනවද guys? පේනවනේ fresh. hello guys. ඉතින් ගොඩක් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් හම්බෙන්න වලව. ඉතින් අද අපි හිතන්නේ පොඩි බයිසිකල් රවුමක් යන්න කියලා. ඉතින් ඉන්නවා වගේ කමන්ස් අගයා. අපි බලමු ඉස්සරහට එනම් මොකද වෙන්නේ කියලා. අපි අද හිතන්නේ ඉතින් පොඩි කැලයක් තියෙනවා එහා පැත්තේ. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් ගේ පැත්ත කොහමද බලලා එන්න කියලා බලන්නේ. බයිසිකලෙත් තියෙනවා. බලමු අපි කොහොම වෙයිද කියලා ඉස්සරහට ගිහිල්ලා. ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි මේ මගේ channel එකේ වීඩියෝ එකක් දාන්නේ. ඉස්සරහට අලුත් වීඩියෝ අනිවාර්යයෙන් තියෙනවා. පොඩි කාලයකට නැවතිලා තිබ්බා වීඩියෝස් දාන එක. ඉතින් දැන් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා යනකම මොන වගේ දේවල් තියෙයිද මොන වගේ දේවල් හම්බ වෙයිද අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. යමු ඉස්සරහට. බලමු මොනවා වගේ ගමනක් වෙයිද කියලා. අනිවාර්යෙන් කලර් ලයිට් වල නවත්තන්න ඕනේ. නැත්නම් බඩයක් ගන්න පුළුවන් නැත්නම් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් අපිට. තම රෙඩ් තියෙන්නේ. Let's go. Guys, bang ada kan tadi di itu pas kerjaan man tahu dia apa yang nang wal එතකොට මේ තියෙන guys පළතුරක් පළ පේනවද කියලා පළතුරක් මම ඇත්තටම පළතුරේ නම කියන්න නම් දන්නේ නැහැ. හැබැයි රසයි ඒක. මේ බයිසිකල් වල බ්‍රේක් එකේ ඉස්සරහට පස්ස අමාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහ බ්‍රේක් එක තියෙන්නේ වමේ. පස්සායක තියෙන දකුණේ. ඉතින් අපි ළඟ බයිසිකල් එක පැදලා මේක එකපාරට ගත්තට පස්සේ දෙපැත්ත පැටලෙනවා. ගයිස් ඒ වගේම ඔයාලට තවත් දෙයක් පෙන්නන්න තියෙනවා. මම මේ යන පාරදී තමයි මම මේ දැක්කේ. මේ පාර දිගටම ඔක්කොම තියෙන්නේ ගොඩක් පළතුරු වර්ග. ඉතින් මම පෙන්නන්නම් ඒවට කියන නමක් ගමක් නම් දන්නේ නැහැ. ඒ වගේම මෙතන එක දෙයක් නම් තියෙන දෙයක් දන්නවා. මේ තියෙන්නේ බ්ලූබෙරි. පේනවද? බ්ලූබෙරි වර්ග තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඉතින් පළතුරු වර්ග ගොඩක්. අන්න විදියට මේවා බ්ලූබෙරි. දන්නේ මම හරියටම ඇත්තම මේ බ්ලූබෙරිද කියන්නත්. අපි බලමු ඉස්සරහට මොන හරි මේකේ වැරද්දක් තියෙනවා නම් මේ බ්ලූබෙරි නෙවෙයි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේක හරි නම කියලා. එහෙනම් අපි ඉස්සරහට යමු. ඒ වගේම තව දෙයක් තියෙනවා ගයිස් ඔයාලට පෙන්නන්නද? ඔයාලට පේනවද මෙතන තියෙන මේ රතු පාටට ගෙඩි වර්ගයක් තියෙනවා. මේවා ඇවිල්ලා රෝස මලේ අන්තිමේදී අර යටින් තියෙන ගෙඩියක් වගේ රෝස මලේ ඔක්කොම පැති ටික හැලුණාට පස්සේ අන්තිමේදී ගෙඩියක් ඉතුරු වෙනවා. ඒ ගෙඩි තමයි මේ තියෙන්නේ. මේ සමර් එක කාලෙදී මේ වගේ ඔක්කොම රෝස මල් වලින් පිරෙනවා. මේ ඔක්කොම රෝස මල් වලින් පිරෙනවා. එක එක පාට එක එක වර්ගයේ රෝස මල්. ඉතින් අන්තිමේදී දැන් මේ රෝස මල් වල පෙති හැලිලා දැන් ඉතුරු වෙලා තියෙන්නේ රෝස ගෙඩිය විතරයි. ඒ වගේම තව දෙයක් මේ ගස්වල කොළ ඔක්කොම තව තියෙන්නේ මාසෙයි. ඊට පස්සේ ඔක්කොම කොළ ටික බිමට හැලිලා සීතල කාලේට දැස් තියෙනවා.
ඒ වගේම ඉතින් මේ පරිසරයත් මේ තියෙන ලස්සන ගතිය නැතිලා යනවා. ඒ කියන්නේ එක ගහකවත් කොලයක්වත් නැහැ. මොනා කරන්නද? ඉතින් මේ අන්තිම කාලෙත් අන්තිම මාසෙ මේ ඉතින් අපි යන් අර පැත්තට කොහමද කියලා තව ටිකක් ඉස්සරහට කොහොම වේද කියලා බලමු. මගේ දකුණු පැත්තේ තියෙන්නේ අලක්. අලු අලක් ගමයි. ඒක දෙපැත්තේ තමයි මේ පළතුරු ගොඩක් දේවල් හැදිලා තියෙන්නේ. මම දැන් මේ සිටියේ කියන නෙවෙයි ඉන්නේ. ටිකක් එළියට වෙන්න ඉන්නේ ගමක. අද වගේ නිවාඩු දවසක් පොඩ්ඩක් එළියට එන්න හිතුණා. ඒ වගේම අද සීතල දවසක්. ඒත් මට ඉන්න හිතුණා එළියට කාමරය ඇතුළේ වෙලා ඉන්නට වඩා පොඩ්ඩක් එළිය ඇවිදලා බයිසිකල් රවුමක් අදලා වුණා හොඳයි කියලා හිතුණා. ඉතින් ඒකයි ආවේ. කලින් දවසකත් මම මෙහෙට ඇවිල්ලා තියෙනවා මේ කැලේ බලන්න. ඒක ලස්සනයි. ඒක නිසා තමයි මම මේ අදත් යන්නේ. කලින් දවසේදී මට මෙතනදී බල්ලෙක් සෙට් වුණා. ඒ බල්ලා ඉඳීද කියලා බලමු. අද එයා මගෙත් එක්ක කැලේ ඇතුළේම යන්න ආවා. බලමු අද ඉන්නවද කියලා. පිටිපස්සට එක්කන් යන්න. I can tell we need to talk about things, so I'll let you start. Yes, guys, අපිට රැතින් වෙන්නේ අපි යන්න හදන කැලේ. බලමු ඉස්සරහට ගිහලා මොනවා වෙයිද කොහොම වෙයිද කියලා. එන අය. ඉන්දවසෙද්දී නම් මට බලු යාළුවෙක් හිටියා. අද කවුරුත් නැහැ. තනියම යන්නේ. බලමු අපි කොහොම වෙයිද කියලා ඉස්සරහට ගිහිල්ලා. මේ කැලවල වලස්සු ඉන්නවා සාමාන්‍යයෙන්. මේ කැලේ නම් නැතුව ඇති. අපි බලමු ඉතින් ගිහිල්ලා වලහෙක් ඉඳීද මොන වගේ දෙයක් වෙයිද අමු කියලා බලමු. අපි දැන් කැලේට එන්ටර් වෙන තැනටම ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතනින් ඇතුළට යන්න තියෙන්නේ. ගිහින් බලමු එහෙනම්. මෙතනින් බයිසිකලේ පැදගෙන යන්න නම් ටිකක් අමාරුයි. කඩු පල්ලම් තියෙනවා. බලමු ඉතින් ගිහිල්ලා. අපි කැලේ ඇතුළටම ආවා. ඇතුළටම කියන්නේ ඉතින් දැන් තමයි එන්ටර් උනේ. මෙතනින් ඇතුළේ ඉතින් කැලේ තමයි තියෙන්නේ. බලන්නකෝ. මාර ලස්සනයි. මෙතන මම දන්න විදිහට කැම්ප් කරනවා කට්ටිය. මේ බොන්ෆයර් ගහලා තියෙනවා. ඒ වගේම මේක කට්ටිය එනවා. කට්ටිය ඇවිල්ලා ඇවිදිනවා කරනවා. කොහොම තමයි තියෙන්නේ. ඒක ලොකු වෙනසක් නැහැ. ලංකාවේ කැලේකට සමානයි කියන්න බෑ. හැබැයි ඒ ගස් එක්ක බලද්දී පොඩි වෙනස්කමක් තියෙනවා. බලමු ඉතින් අපි ඇවිදින්න පුළුවන් කියන්නේ මට බයිසිකල් එක ඇතුළට පැදගෙන යන්න අමාරුයි. මොකක් හරි කට්ටක් කරනොත් එහෙනම් පැච්චක් යන්න තියෙනවා. ඒ මොනොත් මට පයින් යන්න වෙන්නේ. අපු දුර. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු ඉතින්. බලන්න guys. ඉතින් කොහොමද තමයි අපි කැලේ ඇතුළට ආවේ. බයිසිකල් එක මම මගේ දාලා ආවා චුට්ටක් ඇතුළට. වලයක්වත් සෙට් එකක් ඉද්දත් නැහැ. බලාගෙන යමු. මෙහෙනම් වලස්සු නෑ හැබැයි. මම දන්න විදිහට මෙහෙ වලස්සු නෑ. මම නිකන් කතාවට කිව්වේ වලයක්වත් සෙට් කරලා කියලා. මේ වලස්සු නෑ. පොඩ්ඩක් එළියට එන්න කැලවල වලස්සු ඉන්නවා. හැබැයි මේ ඉන්න සිටියේ කෙනා වලස්සු නෑ. මම දන්නවා හොඳටම. දැකලා නෑ. ඉන්නවද දන්නේ. මාර ලස්සනක් තියෙන හැබැයි මෙතන. බලන්න. අතර බෝතලයක් තියෙනවා. මොකක්ද ප්ලාස්ටික් කවර් එකක් තියෙනවා. මිනිස්සු එනවා මෙතන. බියර් බෝතල් වල මූඩි තියෙනවා. ඒ වගේම සිගරට් ෆිල්ටර්ස් තියෙනවා. ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා. ඉතින් ඇවිල්ලා මම දන්න විදිහට මේ කියන විදිහට. මේ පිස්සු ගොඩක් ඉඳලා ඉන්නවා.
ඉතින් මම තමයි කැලේ. බලමු අපි ඉස්සරහට තව මොනවා හම්බ වෙයිද? මොන වගේ දෙයක් තියෙයිද? බලමු කාට ගිහිල්ලා. දැන් කලින් එළියට යනවා. එළියට ගිහිල්ලා අපි බලමු මොනවද තියෙන්නේ. මොන වගේ දේවල්ද අපිට බලන්න පුළුවන්. එහෙම කියලා බලමු ඉස්සරහට. එහෙනම් ගයිස් ඉස්සරහට යමු. ගයිස් අපි කලින් එළියට ආවා. ඉතින් යමු දැන් ඉස්සරහට. දැන් නම් ඇත්තටම ඔළුවේ ප්ලෑන් එකක් නැහැ කොහෙටද යන්නේ මොනවද කරන්නේ. එහෙම කියලා ප්ලෑන් එකක් නැහැ. අපි ඉස්සරහට ගිහලා බලමු. මොහොම තමයි කැලේ ඇතුළේ පෙන්වන්න තියෙන්නේ. කැලේ ඇතුළේ පෙන්වන්න කියන දේවල් ඉතින් ගොඩක් දේවල් නේ. ඉතින් ඒතර පෙන්වන්න බෑ. ඒක තමයි කියන්නේ. ඒක ලොකු කැලේකුත් නෙමෙයි. මම දැකලා තියෙනවා මේ තව ගොඩක් කැලවල සාමාන්‍යයෙන් බයිසිකල් ට්‍රැක් එකක් තියෙනවා. ඒත් මේ කැලේ එහෙම දෙයක් තිබ්බේ නෑ. මට ඇත්තටම ඉතින් ගෙදරට වෙලාද නිවාඩු දවසට ගෙදරට වෙලා නිවාඩු දවසේ ඉතින් නිදාගෙන ඉන්නවට වඩා හොඳයි කියලා හිතුනේ. ඉතින් බයිසිකල් පැදලා පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන එක. ඒක නිසා ඉතින් බයිසිකල් එක ගත්තා. ඔයාලට මම මේ පෙන්නන්නම්. මම එන පාරේ දැන් මේ පාරයිනේ මෙතන ගෙදරක් තියෙනවා. බලන්න මේ ගෙදර තියෙන මිදි. ලස්සන මිදි ගලක් තියෙනවා. අතර මිදි සාමාන්‍යයෙන් ඉතින් මේ පාරයිනේ තියෙනවා. හැමතැනම තියෙනවා. සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ මිදි වලක් තියෙනවා. මිදි වලක් ඇපල් ගහක් අනිවාර්යයෙන්. දැක්කද කොච්චර මිදි තියෙනවද කියලා. ඇත්තටම ගොඩක් තියෙනවා ඉතින්. ඒ වගේම තමයි. සාමාන්‍ය ඕන ගෙදරක තියෙනවා මිදි වලක් ඇපල් ගහක්. ඒක සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගෙදරක අඹ තියෙනවා වගේ තමයි. ඉතින් මෙහි හැම ගෙදරකම සාමාන්‍ය ඇපල් ගහක් තියෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. තරම ඇපල් එහෙම ගොඩක් ඔය සත්තු කාලා බිම වැටෙනවා නිකම්ම තමයි ඉතින්. මම ඇත්තටම වැඩ කරන්නේත් මෙතන තමයි. මෙතන තමයි මගේ ෆැක්ටරි එක තියෙන්නේ. මට දවස් 5ක් වැඩ සෙනසුරාදා ගෙදර යනවා. ඉතින් මට දවස් 2ක් විතර දවස් දෙකම ගෙදරට වෙලා ඉන්නට වඩා මොකක් හරි කරන්න එක හොඳයි කියලා හිතුණා. ඒකයි මම නවත්තලා තිබ්බ මගේ channel එකට අලුතෙන් වීඩියෝ එකක් දාන්න try කරේ. මේක ගොඩක් හොඳ වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඒක ගන්න එපා. අපි ඉස්සරහට ගොඩක් හොඳ වීඩියෝ අනිවාර්යෙන් දානවා. ඒකයි මම ගොඩක් කාලෙකට නවත්තලා තිබ්බේ. වගේ මගේ බයිසිකල් එක තියෙනවා මෙතන. මේක නිසා තමයි ඉතින් ඇත්තටම මට ටිකක් ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ බස් එකේ එළියට යනවට වඩා බයිසිකලේ පොඩ්ඩක් ඇවිදින එක හොඳයි. ඉතින් ගයිස් මට ඔයාලට කියන්න තියෙන්නේ මේක මම ගොඩාක් කාලයකට පස්සේ තමයි channel එකට දාන්නේ මේ vlog එක. ඉතින් මේක මොන වගේ vlog එකක්ද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ channel එක පුළුවන් නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට ගොඩක් videos එනවා. ඒ videos ටික ඔයාලට බලන්න පුළුවන්. notification එකේ bell icon එක click කරලා තිබ්බොත් ඉතින් ඔහොම තමයි. ඒක නිසා මම කියන්නේ දැන් guys අපි තව ටිකක් ඇවිදිමු. මම මේ දැන් ගමේ ඉන්නේ. ගමේ තව චුට්ටක් ඇවිදින්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද මොනවා කියෙයිද බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් එන අපි ඉස්සරහට හම්බ වෙමු. චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා. ඒ පාක් එක ළඟ තමයි දැන් අපි මෙතන හිටියේ. අපි යමු ඉස්සරහට.
ඒක තමයි අපි ඉන්න ගම. ඉතින් මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් පෙන්නන්න. එතන කවුද ඉන්නේ කියලා. මම ඉන්නකො එතන කලින් මඩවලක් තිබ්බේ. හරි බ්‍රෝ. බලන්න. මෙයාගේ උස්සට නෙමෙයි යා වැඩ දාන්නේ. අඩියයි උස. සද්දේ තියෙනවා අඩි 10ක විතර. ගයිස් මොකද හිතෙන්නේ මේක දැක්කම? යකෙක් තමයි ඔෆ් රෝඩ් යකෙක්. ගොඩක් අයගේ හිණක් මේක. ඉතින් ඔයාලා ඔක්කොටම ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ අපි ඉස්සරහට යමු. ඒක බලාගෙන මගේ වණ්ඩිය ඉස්සරහට යමු. ගයිස් ඔයාලට ඉස්සරහින් පේන්නේ අපේ ගෙදර. මම ඇත්තටම දැනට ඉන්නේ මෙන්න මේකේ. අපි දැන් කැලෙන් එළියට ඇවිල්ලා ගමේ ඉන්නේ ගයිස්. යමු හැබැයි මම පාක් එකක් තියෙනවා ඒකත් ඔයාලට ඉස්සරහින් දෙන්නම්. ගයිස් මම ඔයාලට පෙන්නන්නම් තව. පේනවද ගයිස්? මිදි ඕන තැනක සාමාන්‍යයෙන් කඩාගත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ. මිදි තියෙන ඇපල් තියෙනවා. පියාස්, චෙරි, පළතුරු හැමතැනම. තව දෙයක් පෙන්නන්න තමයි මම මෙතන නැවතුනේ. ආල් පේනවද? මේ තියෙන ඇපල් ගහක්. ඇපල් ගෙඩි. මේව නම් තව චූටි. මේ වෙනවද? ඒ කියන්නේ ඇපල් කාලේ ඉවරයි. නමුත් මේ ගස් වල තියෙනවා පෙන්නන්න. පේනවනේ ෆ්‍රෙෂ්. ඇත්තටම මේවා නම් කොළ ඇපල් කොළ රතු දෙකම තියෙනවා. සහ වර්ග ගොඩක් තියෙනවා. මේක කොළ ඇපල් జాතියක්. මේවා සාමාන්‍ය ඉතින් මේ පේනවනේ පාරයිනේ තියෙන්නේ. ඕන කෙනෙක්ට කඩා ගන්න පුළුවන් කිසි කේසයක් නැහැ. හැම තමයි ඉතින් ඇපල් වල තත්ත්වය. බලන්න ලස්සන පොඩ්ඩ එකක් තියෙනවා. පොඩි බබෙක් මාළුත් අල්ලනවා. පොඩි බට්ටෙක් මාළු අල්ලනවා. ඒකේ මාළු නෑ හැබැයි. එයා ඒකේ මාළු අල්ලනවා. හැබැයි මාළු නෑ. වරුවට මෙහෙම ඊයක් දාගෙන ඉන්නේ. මාළු අල්ලනවා කියලා හිතනවා වෙන්නදී. ඉතින් බයිසිකල් එක ඇවිල්ලා තියන්නේ. බයිසිකල් ඇවිල්ලා ලස්සනට මාළු අල්ලනවා. එතන කලින් දවසක දැන් ගිය සතියේ මම හිතන්නේ. ගිය සතියේ කොහමරි මම එළියට ගිය දවසක මෙතන තිබ්බා ලොකු ෆුඩ් ෆෙස්ටිවල් එකක්. ඒ වගේම ලොකු ෆෙස්ටිවල් එකක් ඒක. මොකක්ද කියන්න දන්නේ නැහැ. ඉතින් එතනත් ඇවිල්ලා පොඩි රෝමක් දාලා ගියේ. ඒකේ ස්ටේජ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් කොහොමද මේ පේන්නේ? මේ පස්සා තියෙන ඉස්කෝලේ. ඔයාලා දන්නවා ගයිස් මේ තියෙන්නේ ලැවෙන්ඩර්. සුවඳයි. ලැවෙන්ඩර් තියෙනවා. ඒ වගේම මේවා නම් මොනවද කියන්නවත් දන්නේ නැහැ. ගොඩ ලොකුයි හැබැයි මම. අද මම දැන් හිතන්නේ වීඩියෝ එක ඉවර කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ මගේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට පැන්දලා හිටපු ඔක්කොටම thank you. ඒ වගේම channel එක ඉස්සරහට ගොඩක් වීඩියෝස් එන්න තියෙනවා. ඒ වගේම production quality එකේ වෙනසක් වෙන්න තියෙනවා. ගොඩක් ලොකු වෙනස්කම් ටිකක් වෙයි. අනිවාර්යෙන්ම ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් අද අපි කැලේකට ගියා. පොඩ්ඩක් ගමේ ඇවිද්දා. ඔය ටික තමයි කරේ. ලොකු දේවල් බලන්න නැති වුණත් සාමාන්‍ය වීඩියෝ එකක් කරා පුළුවන් විදිහට. ඒ වගේම ඉස්සරහට ගොඩක් වීඩියෝස් එන්න තියෙනවා. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න. ඔයාලා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් guys අදට අපි සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම්. good luck.